හෙලෝ කොහොමද ඔයාලට මම කවි මේක මගේ ෆස් බ්ලොග් එක. අපි ගියා මගේ හස්බන්ඩ්ලාගේ ගෙදර. එදා ගෙදර හැමෝම හිටිය නිසා අපි හිතුවා අපි පොඩි කාලේ මතක් වෙන්නත් එක්ක ක්ලේ සෙල්ලම් කරන්න. ඉතින් මේ බ්ලොග් එකෙන් ඔයාලට ෆැමිලි එකක් විදිහට ෆ්‍රී වෙලාවට කරන්න පුළුවන් දේවල් ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි මං ඉවරයි. එකක් හදන්න මම හදන්නේ මෙක්සිකන් උඩු වඩේ උඩුඳු වඩේ මම මගේ ඩෝනට් එක අල්ලන් ඉන්නවා. අයියගේ ඩෝනට් එක මෙහෙම බිත්තර අප්පය බිත්තර අප්ප කියන්නේ ඩෝනට් වගේ මේ බිත්තර අප්පනේ. ඇයිද ඔය බිත්තර අප්පයක් හදන්නේ? Look at this. චූටි බිත්තරයක් ලෝමකමට අඩු බිත්තරයක් දාලා සීයයි අපි හැමෝම අපේ ලයිෆ් එකේ ස්ටඩීස් එක්ක ජොබ් එකක් එක්ක ගොඩක් වෙලාවට බිසි වෙනවනේ. හැබැයි අපිට තියෙන වෙලාවෙන් චූටි වෙලාවක් හරි පවුල එක්ක ෂෙයා කරගන්න අපි try කරන්න ඕනේ. මොකද පස්සේ කාලෙක ඒ දේවල් තමයි අපේ ලයිෆ් එකේ ලස්සනම මෙමරීස් වෙන්නේ. අපි මේ ක්ලේඩේට් එකට ක්ලේ සෙට් එක ගත්තේ ශ්‍රියානියකින්. ඊට පස්සේ අපි පින්ට්‍රස්ට් එකෙනුයි ටික්ටොක් එකෙනුයි ලස්සන ඉන්ස්පෝස් ටිකක් හොයාගෙන අපි ඒව හැදුවා. ඇත්තටම ඔක්කොම වගේ හදලා තියෙන කෑම තමයි. ඉතින් මේ තියෙන අපි හදපු දේවල්. ඔයාලා try කරලා බලන්න. මොකද ඇත්තටම මේක මාර මයින්ඩ් රිලැක්සිං වැඩක්. බිත්තර බලන්න මේ. බිත්තර ගන්න ඉන්න පොඩි කො මගේ එක නෑ ඒ ඔටු බිත්තර ඔය මගේද වටු බිත්තර. ඔටු බිත්තර මේ මොනවා කැරට් කැල්ලද? ඒක තමයි මාතන්නේ. තක්කාලි ඉතියෝපියන් තක්කාලි දාපු මගේ එකක් තියන්න මේ මගේ එක. මම ලස්සනක් බුදුහාම සොසේජස් එක තියෙනවා. කොහෙන්ද මේ සොසේජස් එක ගෙනාවේ? මම ඒක හෑන්ඩ්මේඩ් එකක්. ඒ වුණාට අපේ කඩේ තමයි මිනිස්සුන්ට හොඳට කන්න දෙන්නේ. මේ සයිස් එක මේ ලොකු යන්නේ. අපි ගාන අඩුවේ නේ වුණාට. මේ ඊළඟට මිදි ගෙඩියක් හදමුද? මේ බලන්න එක ලස්සනයි. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. Thank you so much මගේ වීඩියෝ එක බලුවට. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. Bye.